Allahu Akbar, Allahu Akbar, Allahu Akbar, Allahu Akbar. Ashhadu an la දිනපතා මෙම හඬ අප අසන්නෙමු. මෙම හඬත් සමග මුස්ලිම්වරු දෙවියන් නැමදීමට පල්ලියට යාමට ඉක්මන් වන අන්දමත් අප දකින්නෙමු. ඉස්ලාම් යනු මේ යැයි අපගෙන් බොහෝ අයෙකු සිතාගෙන සිටිති. ඉස්ලාමය පල්ලිය හා පමණක් සීමා වූ ප්‍රතිපත්තියක් නොවේ. ඉස්ලාමය යනු මිනිසාගේ සෑම ක්‍රියාකාරකමක් සමගම සම්බන්ධ වූ ආගමකි. දෙවියන් වහන්සේ කාලයෙන් කාලයට මිනිසුන් යහමගට ගැනීම පිණිස ඔහුගේ ධර්මදූතයන් හා ආගම් එළිදක්වන්නේය. ආදිතම පිණිසා ආදම්ගේ පටන් පැමිණියා වූ දෙවියන්ගේ ධර්මදූතයන් පෙළෙහි අවසානයේ වශයෙන් පැමිණියේ මුහම්මද් නබිතුමානුය. වසර 1500කට පෙර ආතුව අරාබි අර්ධද්වීපයේ ඉස්ලාමය හඳුන්වා දෙනු ලැබීය. අල් කුරානය ආගම් ග්‍රන්ථය ලෙසින් පහළ විය. ඉස්ලාමය ඒක දේවවාදය දේශනා කරන්නා වූ ආගමකි. ඉස්ලාම් යන බදනට ශාන්තිය, සමාධානය, අවනතවීම යන අර්ථයන් නැත. මැවුම්කරු අල්ලාට අවනත වී ඔහුගේ ධර්මයේ මඟ පෙන්වීම පිළිගෙන මෙලොව ජීවත්වීම මගින් මරණයෙන් මතු පවතින ජීවිතයේදී සැනසීම ලබාගත හැක යන්නයි ඉස්ලාමය දේශනා කරන්නේ. ඉස්ලාමයේ පස්මහා යුතුකම් වන කලීමා නම් දේව විශ්වාසය, නැමදීම නම් දේව වන්දනය, නෝම්බියයි හැඳින්වෙන උපවාසය, සකාත් නම් දුගීබද්ද හා දානය, හජ් නම් බැහැදකීමේ ගමන වැනි වන්දනා වතාවත් හා ඒකාබද්ධ වී දිනපතා මිනිසුන් සමග සම්බන්ධ වන යුතුකම් වගකීම් පිළිබඳවත් මෙම ආගම කතා කරයි. පවුලේ සාමාජිකයන්, ඥාතීන්, අසල් වැසියන් යන සියලු පාර්ශවයන් සමග සාමකාමීව සුහදශීලීව එකමුතුව ක්‍රියා කරන බෙන්ද අවධාරණය කරයි. ඉස්ලාමය මුළු මහත් මානව සමූහයාටම පහළ වූ ආගමකි. ඉස්ලාමය අන්‍යාගමිකයින්ගේ අයිතිවාසිකම්, යුතුකම් නිවැරදිව ඉටුවිය යුතුයයි නියෝග කරන්නේය. ඉතිහාසය පුරා පැවති ඉස්ලාමීය පාලනයේදී අන්‍යාගමිකයින්ගේ ආගමික අයිතිවාසිකම් සුරක්ෂිතව ආරක්ෂා වීම මීට නිදසුන් වෙයි. මිනිසුන් ගරු කරන ඉස්ලාමය ජීවත් වන්නවුන් උදෙසා කරුණාවන්තවීම දැඩිව අවධාරණය කරයි. දයාව, සත්‍යය, අවංකභාවය, අන්‍යයන්ට උපකාර කිරීම වැනි උසස් ගුණාංග දේවවන්දනයේ එක් අංශයක් යැයි පවසා මිනිසුන් ඒ කෙරෙහි උනන්දු කරවයි. ජාතිය, ආගම, කුලය, වර්ණය, භාෂාව වැනි වෙනස්කම්වලින් තොරව මුළු මහත් මිනිස් සමූහයාටම පහළ වූ ආගමකි ඉස්ලාම්. ශාන්තිය, සමාධානය, සහජීවනය,
සමගින් සෞභාග්‍යමත් ලෝකයක් නිර්මාණය කරන මෙන්ය ඉස්ලාමය දේශනා කරන්නේ.